ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. එක් දින තරඟ 3ක් පන්දුවාර 20යි 20 තරඟ 3ක් ක්‍රීඩා කිරීමේ අරමුණෙන් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණියා. තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ලබන 22 වෙනිදායින් ආරම්භ වන අතර කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරඟාවලිය ජනවාරි මාස 30 වෙනිදායින් ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර අවසන් වරට එක්දින තරඟාවලියක් පවත්වා ඇත්තේ මීට වසර 5කට පෙර 2021 වසරේ එංගලන්තයේදී. තවද අවසන් වරට එංගලන්තයේ ශ්‍රී ලංකාවේ තරඟාවලියකට පැමිණ ඇත්තේ වසර 8කට පෙරයි. 2018 වසරේදී. අවසන් වරට එංගලන්තයට එරෙහිව තරඟාවලියක් ජයග්‍රහණය කළේ වසර 12කට පෙර 2014 වසරේදී. තරඟ 7කින් යුත් එම තරඟාවලිය 5-2 ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ජයග්‍රහණය කිරීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ඩයලොග් ටීවී ඔස්සේ සජීවීව නැරඹීමට සෝනි ස්පෝර්ට් 10 HD, චැනල් අංක 24න් සහ 10 ක්‍රිකට් චැනල් අංක 65න් ඩයලොග් VIU ඇප් එක ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථා උදා වෙනවා. තවද වාර්තා වන අන්දමට කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලිය සජීවීව විකාශනය කිරීමට සියත නාලිකාව ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. කණ්ඩායම් දෙකම තරඟාවලියට පෙර සිය පුහුණුවීම් වල යෙදී සිටිනු දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමද සිය පුහුණුවීම් වලට සහභාගී වුණා.